ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම්. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අද ජූනි මාසේ 20 වෙනිදා සාමාන්‍ය සමයේ 11 වන සතියේ අවසාන දිනේ ජීවත් වෙන ඔබ මම මේ සෙනසුරාදා දවසේ ස්වාමින් වහන්සේ ඔබට මට වැදගත් ජීවිතයේම ගොඩදා ගන්නට පුළුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද අපි තෝරා ගැනීමක් අද දවසේ කරන්නට ඕන. ස්වාමීවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට කිසිවෙකුට නොහැකි බව සුදු මතයතුමාගේ සුවිශේෂ වල අපිට කියනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ජීවිතය තුළ බොහෝ විට අරගල තියෙනවා. එක් පැත්තකින් දෙවියන් වහන්සේට ආදරය කරන්න, උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න අපට අවශ්‍යයි. නමුත් අනිත් පැත්තෙන් ලෝකයාගේ ආකර්ෂණයෙන් මුදල්, සම්පත්, ගෞරවය සහ සුව පහසුව අපට වැදගත් වෙනවා. මේ දෙකම එකවර අල්ලාගෙන ගමන් කිරීමට අපි හුඟක් කලට උත්සාහ කළත් අද ස්වාමින් වහන්සේ අපට මතක් කරන්නේ ජීවිතයේ සැබෑ ප්‍රමුඛත්වය තීරණය කළ යුතු බවයි. අපි බොහෝ දෙනෙක් සුරක්ෂිතභාව හොයන්නේ මුදල් වලින්, සතුට හොයන්නේ දේපල වලින්. නමුත් මේ සියල්ල తాවකාලිකයි. අද තිබෙන දේ හෙට නොතිබෙන්නට පුළුවන්. අද තිබෙන ශක්තිය හෙට දුර්වල වෙන්නට පුළුවන්. ඒත් ස්වාමින් වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය කිසිම දාක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසාම ජේසුස් වහන්සේ අපිට කියනවා අහසේ කුරුල්ලෝ දෙස බලන්න. ඔවුන් වපුරන්නේවත්, කපන්නේවත් නැහැ. අටුවල රැස් කරන්නේවත් නැහැ. ඒත් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔවුන්ව පෝෂණය කරනවා. එහෙමනම් දෙවියන් වහන්සේගේ දරුවන් වන අප ගැන උන්වහන්සේ කොපමණ සැලකිල්ලක් දක්වනවද? අධ්‍යාත්මිකත්වය තුළ මුල් බැසගත් පුජ්‍යලෙකුට ජීවිතී අභියෝග හමුවේ ශක්තිමත්ව සිටින්නට හැකි. රෝගාබාධ, දුක් වේදනාවන් අහිමිවීම පැමිණියත් ඔහුගේ බලාපොරොත්තුව නැති වෙන්නේ නැහැ. මොකද ඔහු දෙවියන් වහන්සේ තුළ යැපෙන නිසායි. නමුත් ලෞකික දේවල් මත පමණක් ගොඩනැගුණු ජීවිතයක් අභියෝග හමුවේ පහසුවෙන්ම කඩා වැටෙනවා. ඒ නිසා අද අපෙන්ම අහමු මගේ ජීවිතයේ පළමු ස්ථානය හිමි වෙන්නේ කාටද? දෙවියන් වහන්සේටද නැත්නම් ලෝකයටද කියලා. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ උන්වහන්සේව විශ්වාස කරන්නටයි. උන්වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුළ සුරක්ෂිතව ජීවත් වෙන්නටයි. ලෝකයට වඩා දෙවියන් වහන්සේව තෝරාගමු. උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය වෙමු. විශ්වාසයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට අපි අදිටන් කරගනිමු. ආමෙන්. ජේසු පීඩයි.